ආයිබෝන් කියලා පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube channel එකට. එහෙනම් එන්නකෝ කටට රසට ගෙදර හැමෝටම ඇති වෙන්න ලුණු කොළ හදන විදිය කියලා දෙන්න. සාමාන්‍යයෙන් ලුණු කොළ ලිපේ තිබ්බහම තෙත් වෙලා හරි පොඩ්ඩක් වෙනවනේ. හැබැයි මේ විදියට හැදුවොත් ගෙදර කට්ටියටම ඇති වෙන්න කන්න හදාගන්න පුළුවන්. තෙත ගතිය නැති කරන්න මම එකතු කරගන්නේ මොනවද කියලා බලන්නකෝ. මම අද ගත්තේ ලුණු කොළ ග්‍රෑම් 250ක්. මේ ලුණු කොළ හොඳට සුද්ධ කරගන්න ඕන. වැලි තියෙනවනේ. මම ලුණු කොළ සුද්ධ කරගන්න විදිහත් ඔයාලට කියලා දෙන්නම්කෝ. මේ තියෙන්නේ ගාගත්ත පොල් අහුරක්. ඒ වගේම තවත් අපිට ඕන වෙනවා රසපදමට ලුණු, කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැන්දක්, සුදු ලුණු. මේ එකතු කරගන්න බිත්තරෙන් තවත් රසවත් කරගන්න පුළුවන්. ඒ වගේම පොල් තෙල් මේස හැන්දකුත් අපිට ඕන වෙනවා. එහෙනම් අපි ලුණු කොළ ටික සුද්ධ කරමු. ලුණු ගස් ටික අරගෙන ලුණු ගෙඩි කොළයි අපි වෙන් කරගන්න ඕන. මේ විදිහට වෙන් කළාම සුද්ධ කරගනිද්දී අපිට පහසු වෙනවා වගේම වැලි කොළ වලට එකතු වෙන එක ටිකක් අඩු කරගන්න අපිට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට මුල් ටික කපලා පහළට ඇද්දාම අපිට ලුණු ගෙඩිය සුද්ධ කරගන්න හරි ලේසියි. ලුණු ටික සේරම හොඳට සුද්ධ කරගත්තට පස්සේ මේ ලෑල්ල එහෙම හොඳට හොදලා පිරිසිදු කරලා ගන්න වෙනවා. ලුණු ටිකයි කොළ ටිකයි වතුරට අල්ලලා හොඳට හොදලා තමයි මේ අරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ ලුණු ගෙඩි ටික තරමක් පොඩියට කපා ගන්න එක. මේකට ඉතින් හැඩයක් නම් ඕන නෑ. මේ විදියට ලොකු පොඩියට තියනකොට ඒවා කනකොට හැපෙනකොට හරි රසයි. ලුණු කොළ ටික නම් මම මේ කපන විදිහට කපා ගන්න. ටිකක් ලොකුවට තියෙනකොට හොඳයි. කපාගත්ත ලුණු ටිකට අපි මේ පොල් ටික එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්න ඕන. මේ මිශ්‍රණයටම කහ කුඩු ටිකයි මිරිස් කුඩු ටිකයි අපි එකතු කරගන්නවා. දැන් ඉතින් සම්බෝලයක් කනනවා වගේ හොඳට මේ ටික කලවම් කරගන්න. ලුණු කොළ තවත් රසවත් කරන්න අපි සුදු ලුණුත් එකතු කරනවනේ. සුදු ලුණු ටික මං සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තලලා තමයි හීනියට කපා ගන්නෙ. හට්ටියක් ලිපේ තියලා පොල් තෙල් මේස හැන්දත් එකතු කරලා සුදු ලුණු ටික එකතු කරගන්න ඕන. සුදු ලුණු ටික බැදිලා සුවඳ ගහනකොට අපි ලුණු කොළ ටික එකතු කරගන්නවා. ලුණු කොළවල තෙල් ගෑවෙන්න හොඳින් කලවම් කරගන්න ඕන. ලුණු කොළේකේ රස වැඩි කරගන්න බිත්තරයක් එකතු කරගන්න තමයි හදන්නේ. ලුණු කොළ ටික වටේට කළා මැදේන ඉඩට අපි බිත්තරේ එකතු කරගන්න ඕන. බිත්තරේ දාපු ගමන්ම ලුණු කොළ ටිකත් එක්ක මිශ්‍ර කරගන්නේ නැහැ. මෙන්න මේ වගේ හැන්දෙන් ටික වෙලාවක් කලවම් කරමින් ඉඳලා මෙන්න මේ පේන ගානට වගේ ආවට පස්සේ තමයි අපි ලුණු කොළ ටික බිත්තරෙත් එක්ක මිශ්‍ර කරගන්නේ. ඔන්න ඊළඟට අපි එකතු කරන්න යන්නේ අපි හදාගත්ත පොල් මිශ්‍රණය. පොල් මිශ්‍රණය එකතු කළාම ලුණු කොළවල වතුර වෙන ගතිය අඩු වෙනවා. ලුණු කොළවල රස සුවඳ වැඩි කරන්නත් පොල් මිශ්‍රණය උදව් වෙනවා. ඇයි ඒ විතරක්ද? දැන් මේ ලුණු කොළ ටික ගෙදර කට්ටියටම කන්න තරම් තියෙනවනේ. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මේ වගේ සරල පහසුවෙන් හදන්න පුළුවන් කෑම බීම මම ඔයාලට අරගෙන එනවා. ලුණු කොළ ටිකක් ගෙනහල්ලා මේ විදිහට හදලා බලන්නකෝ. පුදුම රසයක් තමයි තියෙන්නේ. ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහින් එන්න.